අද අපි හැමෝම AI ගැන කතා කරනවා. චිත්‍රපටවල වගේම අපේ ෆෝන් එකෙත් AI තියෙනවා. ඒත් ඔයාලා කවදා හරි හිතුවද AI කියන මේ දේට අනාගතයේ දවසක මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් වෙයි කියලා? මේක හිතන්නවත් නැති දෙයක් වෙන්න පුළුවන්. මේ වෙනකොටත් AI අපේ ජීවිතවලට රහසින්ම ඇතුළු වෙලා ඉවරයි. හැබැයි මේ කතාව එතනින් නවතින්නේ නැහැ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්නම් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා හිතන විදියට ඇත්තටම කවදක හරි මේ AI කියන එක ලෝකෙ පාලනය කරාවිද? ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට. උදේට ඇහැරෙද්දිම ඔයා අහන සින්දුව Spotify AI එකෙන් තීරණය කරනවා. Netflix එකේ ඊළඟට බලන ෆිල්ම් එක ගැන තීරණය කරන්නේත් AI එක. Facebook, Instagram වල ඔයා බලන පෝස්ට් එක AI වලින් රෙකමන්ඩ් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම අපි යන රූට් එක තීරණය කරන්නේ Google Map එකේ තියෙන AI එකෙන්. මේ හැමදේම පුංචි පාලනයක්. ඒවා අපේ ජීවිත පහසු කරනවා කියලා අපිට දැනෙනවා. හැබැයි මේ පුංචි පාලනයන් ටික ටික විශාල වෙන්න පටන් ගත්තොත් මෙච්චර දේවල් පාලනය කරන AI එක දවසක අපිට නොදැනීම මුළු ලෝකෙම පාලනය කරන්න බැරි වෙයිද? අද අපි දකින AI වලට අපිට ඕන කරන දේවල් විතරයි කරන්න පුළුවන්. ඒවට අපි කියන්නේ නැරෝ AI කියලා. උදාහරණයක් විදියට Siri, Alexa, ඒ වගේම Facebook එකේ තියෙන මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය. මේවට පුළුවන් එක වැඩක් විතරයි කරන්න. හැබැයි අපිට ලෝකය පාලනය කරන්න පුළුවන් වෙන AI එකක් ඕන නම් ඒක මේ වගේ වෙන්න බෑ. අපිට ඊට වඩා බලගතු AI එකක් ඕන වෙනවා. ඒකට කියන්නේ සාමාන්‍ය AI. ඒ කියන්නේ general AI කියලා. මේ AI එකට අපි වගේම හිතන්න, ඉගෙන ගන්න, තර්ක කරන්න පුළුවන්. හැබැයි මෙතෙක් කාලෙකට එවැනි AI එකක් නිර්මාණය කරලා නැහැ. හැබැයි ලෝකයේ ප්‍රධාන තාක්ෂණික සමාගම් මේ සඳහා විශාල වශයෙන් ආයෝජනය කරනවා. ඔවුන් දන්නවා මේකේ තියෙන බලය. එය හදන්න පුළුවන් වුණොත් ඒකේ බලය අසීමිතයි. එයට තමන්ගෙම තීරණ ගන්න පුළුවන්. එයට තමන්ගෙම අරමුණු හදා ගන්නත් පුළුවන්. AI එකකට ලෝකෙ පාලනය කරන්න පුළුවන් නම් එයට ලෝකෙ හැමදේම හසුරවන්න පුළුවන්. එතකොට අපිට අපේ රැකියාව නැති වෙයිද? කර්මාන්ත ශාලාවල රොබෝවරුන් ඉන්න නිසා සේවකයන් වෙනුවට ඕන් වැඩ කළොත් පොඩ්ඩක් හිතන්න. මිනිසුන්ගේ අනාගතේ මොකක් වේවිද? මිනිසුන්ට මේකේ තියෙන අනුතර පේන්නේ නැතිව නෙවෙයි. ඒත් AI වලට Tamanට අවශ්‍ය දේ කරගන්න පුළුවන් වුණොත් එය අපිට අහිතකර විදියට හැසිරෙන්න උනත් පුළුවන්. එයට අවශ්‍ය දේ ඉටු කරගන්න ඒ තීරණ ගතහොත් ඒ තීරණ මිනිසුන්ට අනතුරක් විය හැකියි. උදාහරණයක් විදියට යම් AI එකක් ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා නිර්මාණය කළොත් එය සියලු කර්මාන්තශාලා වසා දමා සියලු වාහන නවතා දමන්න තීරණය කළොත් එතකොට මිනිසුන්ට මොකක් වෙයිද? අවශ්‍ය වුණොත් එයට මිනිසුන්ව මරා දැමිය හැකියි. ඒ විතරක් නෙමෙයි. AI වලට අපිට නොදැනීම මිනිසුන්ව පාලනය කරන්නත් පුළුවන්. අන්තර්ජාලය හරහා අපේ හැඟීම්, තීරණ පාලනය කරන්න පුළුවන්. දැන් ඒක වෙන්නේ නැති බව ඔයාලට හිතනව ඇති. නමුත් ඒක මේ වෙන විටත් වෙමින් පවතිනවා. ඉතින් AI එකකින් ලෝකේ පාලනය කරන්න පුළුවන්ද? තාම නම් ඒක අනාගත සිහිනයක්. සමහර විට එය බියකරු සිහිනයක්. නමුත් මේ වෙනකොටත් අපි දකින AI එකෙන් අපේ ජීවිතයට බලපෑම් ඇති වෙනවා. හැබැයි එයින් අපේ ජීවිතවලට හොඳක් වෙන්නත් පුළුවන්. AI එකෙන් අපේ දියුණුවට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ලෙඩ රෝග සුව කරගන්න, දේශගුණික වෙනස් වීම් පාලනය කරන්න, ඒ වගේම අපේ දරුවන්ට උගන්වන්න. හැබැයි AI එකක් අපිට කොච්චර හොඳද කියලා තීරණය වෙන්නේ අපි ඒ හසුරවන විදියටමයි. අවසානයේදී AI එකකින් ලෝකය පාලනය කරයිද කියන එක තීරණය වෙන්නේ AI එකකින් නෙමෙයි. අපි අතින්. ඒ නිසා අද ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකේ ඔයාලා බලන ෆිල්ම් වලත් ඔයාලා යන පාරේත් AI එකක් තියෙන බව මතක තබා ගන්න. ඒවා අපේ ජීවිතේ පාලනය කරන පුංචි දේවල්. එහෙනම් හෙට දවසේ AI එකෙන් මුළු ලෝකෙම පාලනය කරන එක නවතින්නෙත් නැහැ. ඒක තීරණය වෙන්නේ මිනිසුන්ගේ කැමැත්ත මත පදනම් වෙලා.
ඉතින් ඔයාල මේ ගැන හිතන්නේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන ගමන් ඔයාලට තියෙන ප්‍රශ්නත් අහන්න.